චූටි දූ මං ගිහින් එන්නම්. පරිස්සමෙන්. හරි තාත්තේ ටටා. මේ පවුලේ තාත්තා ලියුම් බෙදන්නේ. ඉතින් තාත්තා උදේම තමන්ගේ සුපුරුදු රාජකාරිය කරන්න පිටත් වෙනවා. ඔහු ඉතා කාරුණික අයෙක්. ගමේ හැමෝම ඔහුත් එක්ක ඉතා හිතවත්. මහත්තයා ලියුමක් තියෙනවා. බොහොම ස්තුතියි. සිරිසේන ඉතා අවංකව තමන්ගේ රාජකාරිය කරා. හැබැයි ඔහුට ලැබුණු මාසෙ පඩිය නම් ඉතාම සුළු මුදලක්. ඒ වුණාට තමන්ගේ දරුවටයි බිරිඳටයි කිසිම දෙයකින් අඩුපාඩුවක් කරන්න ඔහු කොයි වෙලාවකවත් හිතුවේ නැහැ. හැමදාම එයාගේ පුංචි දුවට මොන හරි ගෙනියන්නත් ඔහු අමතක කළේ නැහැ. පුංචි දුව නිතරම සෙල්ලම් කරේ ගෙවත්තට එන්න සමනලුත් එක්ක. ඔවුනුත් ඇයත් එක්කම සෙල්ලම් කරනවා වගේ හැඟීමක් ඇයට දැනුණා. අම්මේ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න මෙන්න සමනල්ලු ගොඩක් ඇවිල්ලා. මාව අල්ලන්න අම්මේ. තාත්ති ඔයා ආවද? දුවට මම පොඩි කෑමක් ගෙනාවා. ඒක හරි රසයි තාත්තේ. thank you. අම්මේ අද නම් කෑම හරිම රසයි. මං කැමතියි මේ වලට. මගේ දුවට තව ටිකක් බෙදන්නද? පුංචි ළමයි ගොඩක් කෑම කන්න ඕනේනේ. හොඳට කන්න චූටි දූ බඩ පිරෙන්න. අයියෝ නිදි මතේ. යන් ගොයන්න. නෝනා හිට උපන්දිනේ නේද දරුවගේ? ඔව් මහත්තයා. හෙට නේන්නම්. දුව ආසම රෝස පාට බයිසිකලයකට. එහෙමද? එහෙනම් අනිවාර්යෙන් අරන් දෙන්න ඕනේ. දරුවගේ ආසාවනේ. එයා කැමති දේ ගන්න ඕනේ. දුව ගොඩක් සතුට වෙයි. මං ගිහින් එන්නම්. හරි පරිස්සමෙන්. හා තාත්තේ බයි ටටා. දුව දන්නවද අද දුවගේ උපන්දිනේනේ. එන්නකෝ ඇතුළට. සිරිසේනාද වෙනදටත් වඩා ඉක්මනින් වැඩ ඉවර කරා. උට බයිසිකලයක් ගන්න වැඩපෙළේ මහත්තයාගෙන් සල්ලි ඉල්ල ගන්න ඕන නිසා. මහත්තයා අනේ හොඳ වෙලාවට හිටියේ. මම මහත්තයාව හම්බෙන්නමයි ආවේ. මට මේ මුදල අනිවාර්යෙන් කොහොම හරි දෙන්න මහත්තයා බැහැ කියන්න එපා. මගේ පඩියේ මාස ගානේ කැපෙන්න හදලා දෙන්න මට. මගේ දරුවට මේ මාස බයිසිකලයක් අරන් දෙන්න ඕනේ. ඔයාට ඉතින් ගානක් දෙන්න බෑ. මේ මුදල තියාගන්න. සිරිසේන හිතපු මුදල නම් ඔහුට ලැබුණේ නෑ. ඒත් ලැබුණු මුදල ගැන සතුටු වෙලා ඔහු ඉතුරු මුදල හොයන්නේ කොහොමද කියලා කල්පනා කළා. චූටි දුව එළියට ඇවිල්ලා වෙනද වගේ සෙල්ලම් කරන්න පටන් ගත්තා. එතකොටම හැමදාම එනවා වගේ සමනල්ලු ඇවිල්ලා චූටි දුවත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉතින් දුවත් සතුටින් කෑ ගහ සමනල්ලුත් එක්ක සෙල්ලම් කළා. ඒක හරිම පුදුම දෙයක්. හැම වෙලෙම සමනල්ලු එයා වටා කැරකෙන්න පටන් ගත්තා. මගේ චූටි දූ ආසම තෑග්ග ගෙනාවා. පරිස්සමින් දුවේ බලාගෙන. බලාගෙන
අත්තා ගෙනත් දීපු බයිසිකලය දුව ආසාවෙන් දැද්දා. ඉතින් අම්මයි තාත්තයි එයාගේ පස්සෙන්ම ගියේ එයා වැටෙයි කියලා බයට. ඉතින් ඒගොල්ලෝ රෑ වෙනකම්ම සතුටින් බයිසිකල් තැද්දා. සිරිසේන වෙනද වගේම උදේම රැකියාවට යන්න පිටත් වුණත් අද ඔහුගේ බයිසිකලේ නම් තිබ්බේ නැහැ. ඔහුට බයිසිකලයක් ගන්න මුදල් මදි වෙච්ච නිසා තමන්ගේ බයිසිකලේ උකසට තියලා තමයි දරුවගේ බයිසිකලේ ගෙනත් තිබුණේ. සමනල්ලුත් එක්ක සෙල්ලම් කරන චූටි දුව අද බයිසිකලේ අරන් එළියට ආවහම සමනල්ලු ඔක්කොම බයිසිකලේ වටේ කැරකි දුවපස්සෙන් ආවා. එක ලොකු සමනලෙක් චූටි දුවගේ අතේ දිලිසෙන දෙයක් තිබ්බා. ඒක මොකද්ද කියලා දන්නේ නැති වුණත් ඒක දිලිසෙන නිසා ඇය ඒක අම්මට පෙන්නන්න හනිකට ගියා. මේක නම් ගොඩක් වටින දෙයක් වගේ. අපි මේක තාත්තට පෙන්නමු. එයා බලයි මොකද්ද මේ කියලා. මට හිතෙන්නේ මැණිකක්. මගේ දූගේ වාසනාව. කවුද මේක ඔයාට දුන්නේ? මයි දුයි තාත්තා එනකන් හරි ආසාවෙන් බලන් හිටියා. මේක නම් ගොඩක් වටින පාටයි නේද මහත්තයා, බලන්නකෝ ඒක දිලිසෙන හැටි. ඒක තමයි නෝනා. යාළ ගොඩක් සතුටු වුණා. මැණික විකුණලා මුදල් අරන් එන්න තාත්තා පිටත් වුණා. හරි තාත්තේ පරිස්සමින් ගිහින් එන්න. අම්මේ අපිට සල්ලි ගොඩක් හම්බෙයි නේද? ඔව් දුව, දැන් තාත්තට බයිසිකලෙත් ආපහු ගන්න පුළුවන්. එන්න. ඉතින් එදායින් පස්සේ ඒගොල්ලෝ හැමදාම සතුටින් ජීවත් වුණා.